ඇත්තටම මේ මනුස්සයා කියන්නේ මේ ලිංගික ජීවිතයත් එක්ක තමයි මනුස්සයා බිහි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ හැමෝටම ලිංගික ජීවිතය කියන එක වැදගත් වෙනවා. දැන් ආයුර්වේද අනුව ගත්තාම නම් හොඳ දරුවන්, හොඳ බුද්ධිමත් දරුවන් බිහි වෙන්න නම් හොඳ ශක්තිවන්ත දරුවන් බිහි වෙන්න නම් සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකු නම් අවුරුදු 16ත් අවුරුදු 20ත් අතර විවාහ වීම සහ පිරිමි දරුවෙක් නම් අවුරුදු 20ත් 25ත් අතර විවාහ වීම ඇත්තටම වැදගත්. ඇත්තටම දැන් අපේ රටේ ගත්තාම ලිංගික ජීවිතය කිව්වහම සහ පෞල් ජීවිතය කියලා කිව්වහම විශාල වශයෙන්ම හැමෝටම තියෙන ගැටලුවක් තමයි තමාගේ සහකරුව සමග මේ තමාට අවශ්‍යතා සහ තමාගේ ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ නැහැ. ඊට අමතරව යම්කිසි විදිහකින් ලිංගික රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. නැත්නම් ලිංගික අප්‍රාණිකත්වයක් තියෙන්න පුළුවන්. යම්කිසි විදිහකින් බෙලහීනතාවයක් තියෙන්න පුළුවන්. නැත්නම් මේක රුචිකත්වයක් නැති වෙන්න පුළුවන්. ඒතකොට මේ කරුණුත් එක්ක ගත්තාම මේ පිරිස කතා කරන්න හරි බයයි. මේ පිළිබඳ කතා කරන්නේ නැති නිසා විශාල වශයෙන්ම අපේ රට තුළ දවස ගානේ දික්කසාද නඩු සාමාන්‍යයෙන් දවසකට 150කට වැඩිය අලුතෙන් එනවා. ඉතින් ඒක නිසා ඊට අමතරව අලුතෙන් දරුවන් බිහිවීම නැති වෙලා තියෙනවා. ඊට අමතරව ගොඩක්ම අනියම් සම්බන්ධතා කියන ඒවා ඇති වෙලා තියෙනවා. ඉතින් හොඳම දෙයක් තමයි තමාටම තමාගේ ප්‍රශ්න කතා කරන තමාගේ පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න එක. දැන් මේක දැන් සාමාන්‍යයෙන් ත්‍රිවිල් එක්ක ඉන්න මිනිස්සෙක් එක්ක කතා කරලා හරියන්නේත් නැහැ. ඊට අමතරව තමන්ගේ හස්බන්ඩ්ගේ හරි තමන්ගේ වයිෆ්ගේ හරි යාළුවෙක් එක්ක කතා කරලා හරියන්නේත් නැහැ. ඒකට මේ මිනිස්සු කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව සපුර ගන්න එක. හැබැයි වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඕනම ගැටලුවක් සහ ප්‍රශ්නයක් කතා කරලා හොඳ උපදේශයක් ලබා දෙන කෙනෙක් ජීවිතයට. ඉතින් ඒ වගේ කෙනෙක් ජීවිතයට ලං කරගෙන ඒ පුද්ගලයාට තමාගේ මේ තියෙන ලිංගික ගැටලු, තමාගේ මේ තියෙන පෞල් ජීවිතයේ ප්‍රශ්න කතා බහ කරනවා නම් ඉතින් ඇත්තටම ඊටාම වටිනවා. මේ දේශීය සටන් කලාවේදී තියෙන ව්‍යායාම ගත්තාම දැන් මම ගොඩක් මේ YouTube හරහා Facebook හරහා දකින ව්‍යායාම වර්ග රාශියක් තියෙනවා. ඇත්තටම දැන් අපේ මේ තියෙන ව්‍යායාම ටික ගත්තාම විශාල වශයෙන්ම තියෙන මේ ලිංගික ශක්තිය වර්ධනය වෙන දේවල්. ඊට අමතරව ගන්න ආහාර පාන. දැන් උදාහරණයක් වශයෙන් කුරුම්බලඳ ටිකක් සහ උක්කකුරුත් එක කාපුවාම ඊට අමතරව සාමාන්‍යයෙන් ඉදුණු කෝලි කුට්ටු ගෙඩියක් කරන් කිතුල් පැණිත් එක කාපුවාම නැත්තම් වැල් පැනල දළු ටිකක් කරන් මේ එළඟ දෙලෙන් මේ බෙදලා කාපුවාම ඉතින් ලිංගික ශක්තිය ඊටම වැඩි වෙනවා. ඊට අමතරව එන රෝගීන්ගේ නාඩි පරීක්ෂාවක් කරාම ලිංගික බෙලහීනතාවය ලිංගික ගැටලු දැන් සාමාන්‍යයෙන් ගොඩක්ම අවුරුදු මේ 70 80 කට්ටියක් ගොඩක් කරලාට ඇවිල්ලා අහනවා වෙද මහත්තයා මේ මට සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් වැඩි කාලයක් ඉන්න බෙහෙත් නැද්ද? තියෙනවා. අපේ මේ පාරම්පරික බෙහෙත් ඖෂධ ඕන තරම් තියෙනවා. ඉතින් මේ තමාගේ මේ ශරීර ශක්තිය කියලා කියන්නේ ලිංගික ශක්තිය. දැන් සාමාන්‍ය රජ කාලෙත් මේ අන්තපුර කියලා දෙයක් තිබුණානේ. ඇත්තටම මේ රජුරුව කන කෑම බීම ඊටාම හයි ප්‍රෝටීන්. ඒ කියන්නේ සම්පූර්ණම ශරීරයේ ජවය වැඩි වෙන ආහාර තමයි ගන්නෙ. ඉතින් යුද ශක්තියට ඊට අමතරව හොඳ මතක ශක්තියක් තියෙන, හොඳ බුද්ධියක් තියෙන, හොඳ නායකයෙක් වෙන්න මේ ලිංගික ශක්තිය කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මේ ශුක්‍රාණු ටික මේ ශුක්‍රාණු හොඳට පිට වුණාට පස්සේ මිනිස්යන්ගේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඇත්තටම මනස කියන එක හරි සැහැල්ලු වෙනවා. ඉතින් ඇත්තටම දිනපතා සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දිනපතා මේ සංසර්ගයේ යෙදෙනවා නම් ඇත්තටම හොඳ ප්‍රබෝධයක් අලුතෙන් හිතන්න පුළුවන්. අලුත් මනසක් එනවා. අලුත් වැඩ කටයුතු ගැන කතා කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එක මේ ප්‍රධාන වශයෙන්ම හොඳම දෙයක් තමයි මේ ලිංගිකත්වය කියන එක ස්ට්‍රෙස් එකට. ඒ ස්ට්‍රෙස් එක හොඳ කරගන්න පුළුවන්. ඇත්තටම ලිංගිකත්වයෙන් මේ හොඳට සංසර්ගයේ යෙදෙනවා නම් ඊට අමතරව මේ ගැහණුන්ගේ තියෙන ඇඟපතේ වේදනාව, මානසික පීඩනය, කම්මැලි ගතිය ඊට අමතරව සාමාන්‍යයෙන් මේ අපිරිසිදුකම මේ සියලු දේවල් වැළකීලා යනවා හොඳට මේ ගැහණු සහ පිරිමි සංසර්ගයේ යෙදෙනවා. ඉතින් ඇත්ත මේ රට තුල ඊළඟ પરම්පරාව හදන්න ඕන නම් හරි විදිහට අපි දරුවෝ බිහි කරන්න ඕනේ. හරි විදිහට මේ අපේ පෞල් ජීවිතය රැක ගන්න ඕනේ. හරි විදිහට අපි අපේ ආහාර පාන ටික අරගන්න ඕනේ. හරි විදිහට අපේ ශක්තිය හදා ගන්න ඕනේ. පවුලට හොඳ නායකයෙක් වෙන්න ඕනේ. ගමට හොඳ නායකයෙක් වෙන්න ඕනේ. රටට හොඳ නායකයෙක් වෙන්න ඕනේ. ඒක එහෙම වෙන්න ඕන නම් හොඳ තමාගේ භාර්යාවට, තමාගේ සැමියට හොඳ ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියෙක් වෙලා තමාගේ පෞල් ජීවිතය රැක ගන්නවා නම් ඉතින් ඇත්තටම වටිනවා. ඉතින් ඒක නිසා තමයි අපි මහසෙන් අරන වශයෙන් ඔබට මේ අවශ්‍ය ආහාර මොනවද? කොහොමද ලිංගික ශක්තිය වැඩි කරගන්නේ? කොහොමද ශරීර ශක්තිය වැඩි කරගන්නේ?
ඕනනම් ස්ත්‍රීන් 100ක් එක්ක ඉන්න උනත් බෙහෙත් අරක දැනට අපේ මේ පාරම්පරික බෙහෙත් පොත්වල තියෙනවා.